අපි කියනවා අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ වගේම රනිල් මහත්තයාට මේ දවසින් දවස විනාශ වෙලා යන සිංහල ජාතිය ආරක්ෂා කරන්න මොකක් හරි විශේෂ ක්‍රියාමාර්ගයක් විශේෂ ක්‍රියාපටිපාටියක් යොදන්න. ඒ වගේම අපේ කොල්ලන්ගේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න පුළුවන් නම් ඇයි බැරි මුස්ලිම් කට්ටියගේ බුර්කාව තහනම් කරන්න බැරි කියලා අපි අහනවා. අර ලෝගුවස් බහැලා ඕන හොරකට ඕන පිළිමියකට ඕන තැනකට ගිහින් ඕන දෙයක් කරන්න පුළුවන් බැංකු වලට යන්න පුළුවන්. එහෙනම් අපේ කොල්ලන්ගේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේ ඇයි? එහෙනම් ඒවත් තහනම් වෙන්න ඕන. එක රටක නීති දෙකක් තියෙන්න බෑ. ඒ වගේම අපේ නීති හදන ආණ්ඩුවේ බඩගෝස්තර අමිතරාට අපි කියනවා උඹලා ඔක්කොම අවුරුදු 5කට පාර්ලිමේන්තුව ගිහිල්ලා මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දෙන් ඒ ඡන්දෙට චූටි හරි ගෞරවයක් දෙන්න පුරුදු වෙන්න ඕන. උඹලා ওই තත්ත්වයට පත් කරේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කතරෙන් කාටවත් අමතක කරන්න බෑ. අවුරුදු 5කට ඇහිලා උඹලා ඔය ගන්න තීරණ අවුරුදු 10ක් 15ක් තම 20ක් මේ රටේ ලේව ගෙරින්න නැත්නම් මේ රට අරාජික පත්තරපත් වෙන්න ගන්න තීරණ වෙන්න පුළුවන්. ඒක හන්ද දවසින් දවස පන්සල් ටික විහෙර විහාර ටික විනාශ වෙලා යනවා. අපේ සිංහල කෙල්ල කොල්ල ටික විනාශ වෙලා යනවා. අපේ ඉඩම් ටික නැති වෙලා යනවා. ඒක හන්ද මේවා ආරක්ෂා කරන්න විශේෂ නීති ක්‍රියාපිළිවෙත් සකසන්න ගියා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. අපිට ලුණුයි බදුයි කාලා හරි ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ. සිංහලයන්ගේ ඔලුවට අපි කැමති නැහැ කවුරුත් අත හොදනවට. ඒ තරම් 2500ක් වැඩි ශ්‍රේෂ්ඨ ජාතියක් සිංහල කියන්නේ. ඒක හන්දා මෛත්‍රීපාල මහත්තයයි රනිල් මහත්තයා අපි කියනවා අපිට කන්න ඕනේ නැහැ. නමුත් සිංහලයන් ජීවත් වෙන නිදහසේ ජීවත් වෙන රටක් ගොඩනගලා දුන්න දේ ඒව ආරක්ෂා කරන්න එක බින්නගලක් වෙනින් අපේ කොල්ලෝ කී දෙනෙක් මරුණද? ඒව ආරක්ෂා කරන්න කියලා අපි මෛත්‍රී මහත්තයලා රනිල් මහත්තයා විශේෂයෙන් කියනවා. Facebook එකේ දාන වාරණ නැත්තම් මහින්ද මහත්තයා කාලේ මහින්ද මහත්තයා විරුද්ධව දානකොට කවුරුත් ඒව ගෑගෙන්නේ නැහැ. දැන් විවේචනය කරලා දාන්න තහනම් කියනවා. ඒක හන්දා අපේ කටවල් වහන්න නම් ඔය කට්ටිය රටට ගැලපෙන යහපත් දේවල් කරන්න. ඊට පස්සේ අපි ආඩවත් ඉරියල් චෝදනා කරන්නේ මේ චෝදනා කරනවත් නෙමෙයි. රට විනාශ වෙනවා නම් රට සුද්ධන්ට පාවල දෙනවා නම් අපි බලන් ඉන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ඒක ආරක්ෂා කරනවා කියන එක හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරන මේ ගමේ කොල්ලෝ අපි ජීවිතේ පරිත්‍යාගයෙන් අපි මේ කතා කරන්නේ අපි ඕන දෙයකට ලෑස්ති. ඒක හන්දා විශේෂයෙන්ම අපේ මේව කතා කරන්නේ ජාතිවාදී නෙමෙයි. අරවට විසඳුම් හොයාගත්තේ නැත්නම් ඉස්සරහට මේ රටේ ලේ හැලෙන එක නවත්තන්න බෑ. ඒක හන්දා එක රටක නීති දෙකක් තියෙන්න බෑ. එක රටක නීති දෙකක් තියෙන්න බෑ. විශේෂයෙන්ම මුස්ලිම් මිනිස්සුયો ගෑනු දෙන්න තුන් දෙනා බඳලා ළමයි දෙන්න ගානේ හැදුවොත් අපේ ජාතිය අපේ මිනිහ එක්කෙනා බඳලා ළමයි පහක් හැදුවොත් වැඩක් තියනවද? අපේ ජාතිය බලන් ඉඳිම වඳ වෙලා යනවා. ඒක හන්දා චීනේ අර ඇංගෝලියාව රුසියාව වගේ අපිටත් නීති අවශ්‍යයි අපේ මහ ජාතිය ආරක්ෂා කරන්න. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන ඉතාම ගෞරවයෙන් ආදරයෙන් රනිල් මහත්තයාට ඔබලා මිය ගිය දවසක ඔබලාගේ පිරිලෝකට හරි පුෂ්පභාරයක් කර දාන්නේ මේ සිංහල මිනිස්සු විතරයි කියන එක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් මේව වෙනස් වෙන්නේ නැත්නම් මේ රටේ අනාගතේ ලේ හැරෙනවා. ඒ වගේම ඉදිරියට මේ රට වෙනුවෙන් යම් කිසි පාවදීමක් කළොත් ඒ වගේම සිංහල මිනිස්සු සුළු ජාතිකයන් ඉදිරියේ යම් කිසි විදියකින් මොනියම් විදියකින් හරි පහර දීමකට අවතක්සේරුවකට ලක් වුණොත් අපේ ඉවසීම නිවටකමක් ලෙස හිතන්න එපා කියලා අපි ඔබ දෙපළට කියනවා.